මට වගේ දුවලා පුතාලා කාටවත් නැතුව ඇති. ඒ තරම් දරුවෝ ගොඩක් ඉන්නවා මට. පටන් ගත්තේ දැන් අවුරුදු 11ක් විතර වෙනවා 2015 ඉඳලා. කට්ටියත් හුඟක් එනවා. පුතාලා බැලුවොත් ගොඩාක් ඉන්නවා. දුවලා බැලුවොත් ගොඩාක් ඉන්නවා. මගේ නුනට ඒ වගේ ආදරයක් තියෙනවා. සමහරවිට එන්නේ ඇන්ටිව දැක්කේ නැහැ අපි බලලා යන්න ආවා කියනවා. නැන්දව දැක්කේ නැහැ අපි ටික දවසකින් බලලා යන්න ආවා කියලා. ඒ වගේ දරුවෝ එනවා ගොඩක්. ඉතින් මට දාලා යන්න දුකයි දැන් මේක. කියන්නේ දැන් කට්ටිය මතක් එනවා. එන කට්ටිය මතක් එනවා. ඇවිල්ලා රස් පියාදු වෙනවා. බලාගෙන ඉන්නවා. එහෙම කියලා හිතලා මම ඉතින් මේක නවත්තන්නේ නැහැ. මට දුවෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. ඒ දෙන්නත් නිතරම කතා කරනවා, එනවා, බලනවා, හදනවා, ඔක්කොම කරනවා. පුතාට වැඩිය යේලි හොයලා බලනවා, දුවට වැඩිය බෑන හොයලා බලනවා. එහෙම එකක් තියෙනවා. හතර දෙනාටම එකම ආදරේ තමයි. නමුත් වෙනස තියෙන්නේ අර විදියට. දැන් බෑන උනන් නිතරම ලෙඩ දුක වෙච්චාම හොයලා බලලා හැමදේම කරනවා. දැන් යේලි උනත් හැම වෙලේම දවස ගානේ කතා කරනවා. අම්මා මොනවා කරත් කවදාවත් අම්මා කෙනෙකුට වෙනස්කමක් කරන්න එපා. රැක බලා ගන්න, සලකන්න, උදව් කරන්න, මහලු නිවාස තියෙනවා කවදාවත් අම්මා කෙනෙක් දාන්න එපා. කොයි ලෝකේ මොනවා කරලා ගියත් අවසාන මොහොතට Tamanට ඉන්න පිහිටට අම්මා විතරයි. කවදාවත් අම්මට වෙනස්කම් කරන්න එපා කියලා තමයි මම මුළු ලෝකෙටම කියන්නේ. මගේ ආදරණීය අම්මා